යාළුවා ඉන්න කොල්ලෙක් එක්කද ලුණු ගෙඩියක් එක්කද? කොහමද ඇතුළට ආවේ? අනේ ඇයි අලෝ එයා එහෙම කරන්නේ? එහෙම කරන්නේ? එහෙම කරන්න තමයි මහා මෝඩ ගහන්නේ. අර රෝල් කරලා මත බොරුවක් කියලා ඉවර වෙලා මේනිකේ කියලා ආමන්ත්‍රණය කරපු ගමන් තමයි එනවා මතක වෙනවා. යකෝ යක්කුවා තොච්චරෙක් මට තමනේ වෙන්නේ. මෝඩ ගහ නුතොයිනේ නාලත් නැක් ගඳයක් සනි. අනේ අලෝ ආයෙනම් මට එපා. ඕක මම මේ සතිය රහනන් 21 වෙනි වතාව. අනේ අලෝ උයාපල්ලා. හොඳ සෙල්ලම ගණන් කතාවකට මොන මලාදයන්ද මේ? යකෝ ඌ පළ දිරපන් මම පළ දිරන්නේ මාම කඩාගන්නේ. තාම බැඳලාත් නැහැ වියුතු දේවල් වලත් නැහැ. මොනවද ලව් දක්කට පස්සේ මටත් ලව් පාරිනවා බං. හරි මං ආයෙ කතා කරන්නේ නැහැ කියලා කිව්වනේ මං ඔකුගේ බ්ලොක් කරලා ඉන්නවා. හරි මචං. ඌ කොහොමද හරියන්නේ නැහනේ ඔයාට. ගැලපෙන්නෙත් නැහැ. අපි අයින් වෙමු. එයා කොහොමද ඔයාට ආදරෙත් නැහැ වල්බින් කුණ්ඩා. හැටි ඌ මොකෙද්ද? ඔයාට හොඳ කවුලෙක් හොයාගන්න පුළුවන්. අනන්න එපා. මං කොහොමද හිත හදාගන්නේ? හරි. මං කරන විදියට කරන්න. හරි. මුලින්ම හොඳ හුස්මක් ගන්න. දන්නේ බං හුස්මක් ගනින් ලස්සන්ට. පහත් දාපන් හුස්ම දාපන්. දැන් ආයි කියන්න ඕනේ මට තමුසෙව එපා. කො කියන්න? මට තමුසෙව එපා. මොකක්ද බං? හොඳට පපුව ඉස්සරහට දාලා කියන්න. මට ඕකව එපා. දැනෙන්න කියන්න. එපා. අර එපා මෙහෙම එන්න ඕනේ. එපා. මට තමුසෙව එපා. ඊළඟට කියන්න හොඳට මම ඉන්ඩිපෙන්ඩන්ට් කෙල්ලෙක්. මම ඉන්ඩිපෙන්ඩන්ට් කෙල්ලෙක්. අයියෝ හොටු එකයි ඇඟේ. අඬන්න නැතුව කරහන්කෝ දැනෙන්න අර ඇඟෙන් දියන්. මම ඉන්ඩිපෙන්ඩන්ට් කෙල්ලෙක්. මට එපා. මම ඉන්ඩිපෙන්ඩන්ට් කෙල්ලෙක්. අයියෝ අඬාගත්ත කමම්මනේ බං. කවුද අරුද? දරසකෙන්. ඩොලර් 77 සේල් එක නේද? තව පොඩ්ඩක් ඒකත් අමතක වෙනවා. 7 අද ජූලි 10 ඔව් මේ පාර ඩරා 77 සේල් එක ජූලි 17 වෙනකන් තියෙනවා. සල්ලි කොහොනේ ඕව ගන්න. අනේ මේ කොකෝ ත්‍රූ මාස 4න් එහෙමත් නැත්නම් මාස 7න් පේමන්ට්ස් ටික ගෙවන්න උනත් පුළුවන්. ඒ විතරක්ද 30% ඩිස්කවුන්ට් එකකුත් හම්බෙනවා. බ්‍රෑන්ඩ් රෂ් ආව එක දැනටමත් තිබිලා ඉවරයි තමයි. ඒ වුණාට ඒක මිස් වුණායට අද රෑ 8 ඉඳන් හෙට පාන්දර 2 වෙනකන් ආයෙමත් බ්‍රෑන්ඩ් රෂ් ආව එක තියෙනවා. ඒ නිසා දැන්ම ඔයාට ඕන කෙන අයිටම්ස් ඔක්කොම ඩරාස් ඇප් එකට ගිහිල්ලා කාට් එකට දාලා වෙන් කරලා තියාගන්න. 77 සේල් එක අතරතුර ඔයාගේ අයිටම්ස් පර්චේස් කරොත් එහෙම සෑහෙන ඩිස්කවුන්ට්ස් හම්බ වෙනවා. ඒ විතරක් නෙවෙයි මාරම ලාභයි. ඊට අමතරව VMAX වවුචර්ස් වලටත් 15%ක ඕෆ් එකක් හම්බ වෙනවා. දැක්කනේ ඔයා නෝමල් ස්ටෝර් එකකින් ගන්නවට වැඩිය ඩරාස් එකෙන් ගත්තම කොච්චර ඩිස්කවුන්ට්ස් වලට හම්බ වෙනවද කියලා. ඒ විතරක් නෙවෙයි ඉස්සෙල්ලා මම කිව්වා වගේ කොකෝ තියෙන නිසා දැන් ගෙවන එකත් ප්‍රශ්නයක් නෙවෙයි. ඒ වගේම බැංක් කාඩ්ස් යූස් කරනවා නම් 20%ක ඕෆ් එකකුත් හම්බ වෙනවා. තවත් මොනවද බලාගෙන ඉන්නේ? බෙස්ට්ම ඩීල්ස් නම් ඩරාස් ඩීල්ස් තමයි. අටට ලාම් එකවත් තියන්න ඕනි. අමතකුනොත් එහෙම ලැජ්ජාවක් නැති එකා දැන් බ්ලොක් කරා කිව්ව නේද අරුව? අනේ හලෝ මට එයා නැතුව ඉන්න බෑ. නෑ මේක බොරුවක් කියපන්. බොරුවක් නේද මේක? මේක බොරුවක් නේද මේක? ඊඩයක් නේද දෙයියනේ? දෙයියනටත් ඉන්න ලෝකේ මේකේ තම දාරායි නම් එකක් පස්සේ යන්නේ දෙයියනේ. මට තේරෙන්නේ නෑ මේක වගේ අලුවෙක් කරේ. කොල්ලෙක්වත් නැතුව බූට් එකක් කාලා වගේ දැනෙන්න මේක මට තරම් කරනවා නේද? තෝතන එක පාර කොරි කිව්වොත් එහෙම. එයාව යහමකට ගන්නම බැරිද හලෝ? පුළුවන්. මන් තොට කොහම වෙන්නේ දුන්නාට පස්සේ. දරා 7 Anuja AJ.